ඔව් යාළුවනේ අද මම ගෙනාවේ ටී-ෂර්ට් එකක් ෆෝල්ඩින් කරන ආකාරය. ප්‍රථමයෙන්ම අපි ටී-ෂර්ට් එක මෙහෙම ප්ලැකට් එක කොලර් එක මේ ලේබල් එකම හරියට සකසා මෙහෙම හරියට ලේ කර මේ ටී-ෂර්ට් එක ඉන්පසු මේ ටී-ෂර්ට් එක අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා ඊට පස්සේ මොන වැඩේ මෙම ටී-ෂර්ට් එක මෙහෙම ෆෝල්ඩින් කරනවා මේ අතට ෆෝල්ඩින් කරලා ඉන්පසු ටී-ෂර්ට් එක එක පැත්තක් ෆෝල්ඩින් කරනවා මේ නෙක් එකේ ගානට ඉන්පසු අනිත් පැත්තත් ෆෝල්ඩින් කරනවා නෙක් එකේ නෙක් ෂෝල්ඩර් ගානට මෙහෙම ලස්සනට මෙහෙම අපි මේක ෆෝල්ඩින් කරනවා ඉන්පසු අපිට තියෙන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙම ටී-ෂර්ට් එක මෙහෙම නමා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම නමා ගන්න. එතකොට මෙතන බැලන්ස් එකයි මෙතන බැලන්ස් එකයි මෙතන බැලන්ස් එකයි සමාන විය යුතුය. එතකොට අපිට කරන්න තියෙන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම නමා ගන්නවා. අපිට එතකොට අපි මෙහෙම නමනවා. මේ ගානට නමපුවාම මේ පැත්ත හරලා බලමු අපේ ෆෝල්ඩින් එකනේ. ලස්සනට තියෙනවා. මේ දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන. මේ පැත්තයි මේ පැත්ත බැලන්ස් වෙන්න. එතකොට ඔබට තව ආකාරයට මේ ටී-ෂර්ට් එක වෙනස් කරගන්න ඕන නම් අපි මේක මෙන්න මේ ආකාරයට නමලා මෙහෙම ෆෝල්ඩින් කරගන්නවා. එතකොට මෙම ටී-ෂර්ට් එකේ ප්‍රමාණය මේ ආකාරයට එනවා. එතකොට මෙම ටී-ෂර්ට් එකේ මෙතන එම්බ්‍රොයිඩර් එක මෙතන ප්ලැකට් එක මෙතන කොලර් එක මෙතන ලේබල් එක සමාන විය යුතුයි. එතකොට මේ දෙපැත්ත බැලන්ස් වෙනවා මේ දෙපැත්ත බැලන්ස් වෙනවා. එතකොට මේ ටී-ෂර්ට් එක අපිට ලස්සනට ඕනම තැනක මේ තබා ගැනීමේ හැකියාව තියෙනවා.